අපි මේ AC බ්ලෝවර් යුනිට් එකේ මේ දැන් බ්ලෝවර් ෆෑන් එක රිප්ලේස් කරා. දැන් මේ රිප්ලේස් කරලා මේ අපි වැඩේ දැන් බලලා ඉවරයි. ඒකේදී ඔයාලට කියන්න ඕනේ මේ ගොඩක් වෙලාවට මෙහෙමයි මේකේදී මට මේ ඇත්තටම මේ ෆෑන් බ්ලෝවර් එක වැඩ කරන්නේ AC හැවක් යුනිට් එක සම්පූර්ණයෙන්ම ඩිසේබල් වෙනවා. හේතුව මේකේ ගොඩක් වෙලාවට මේ 520 ෆෑන් බ්ලෝවර් එක යනවා. ඉතින් ඒකට හේතුව දැන් ෆියුස් එකක් මම මේ වීඩියෝ එක පෙන්නලා තියෙනවා මේකට අදාළ ෆියුස් එක මේක යන්න හේතුවක් මම ඒකෙදි කිව්වා මේ යන්න හේතුවක් පොඩක් හොයාගන්න ඕන කියලා. ඇත්තටම මේ හේතුව තමයි ෆෑන් බ්ලෝවර් එකේ ස්ට්‍රක් වීම. මොකද ෆෑන් බ්ලෝවර් එකට කරන්ට් එක එතන තියෙන ෂෝට් එකෙන් තමයි මේ අතන ෆියුස් එක ඩිසේබල් කරන්නේ. ඒක තමයි හේතුව. ඉතින් අපි මේ හේතුවක් හොයාගන්න ඕන. ෆියුස් එකක් ඕනම සිස්ටම් එකක ෆියුස් එකක් යනවා නම් ඒකට හේතුවක් හොයාගන්න ඕන. මොකද ඒකට අනිවාර්යෙන් ඒකට හේතුවක් තියෙන්න ඕන. ෆියුස් එක නිකන් පිච්චෙන්නේ නැහැ. මේ හේතුව අපි හොයාගෙන ඒ ලෙඩේට අපි ට්‍රීට්මන්ට් එක කරලා තමයි අනිවාර්යෙන් ෆියුස් එක රිප්ලේස් කරගන්න ඕන. ඒක මතක තියාගන්න. ඉතින් මේක හොඳ පාඩමක්. ඉතින් මේ ෆෑන් බ්ලෝවර් එක අපි රිප්ලේස් කරා. දැන් සිස්ටම් එක නැවත යථා තත්ත්වයටපත් වෙලා තියෙනවා. AC එක හොඳට වැඩ කරනවා. මතක තියාගන්න ෆියුස් බොක්ස් එකේ අනිවාර්යෙන් ඕනම සිස්ටම් එක ෆියුස් එකක් ගිහිල්ලා තියෙනවා නම් ඒක අනිවාර්යෙන් චෙක් කරන්න මොකද්ද හේතුව කියලා හේතුව හොයාගන්න. හේතුව හොයාගත්තයින් පස්සේ තමයි අනිවාර්යෙන් මේකේ මේ ෆියුස් එක රිප්ලේස් කරන්න ඕන.